අපි හදාගත්ත ලෝකවල විතරක් ඉන්නකොට අපිට කවදාවත් මේ කිසිම දෙයක කෙලවරක් දකින්න හම්බෙන්න සීමාවක් දකින්න හම්බෙන්න හැම තප්පරෙම ලොකු වේගකින් ඉස්සරහට යනවා අපිම ආපහු ඒ දේවල් විනාශ කරගන්නවා ආපහු වේගෙන් ඉස්සරහට යනවා ආපහු අපි විනාශ කරගන්නවා කවදාවත් මේ වගේ සීමාවක් දකින්න හම්බෙන්නේ නැහැ හැබැයි අපිට දීලා තියෙන ලෝක දිහා ටිකක් නිහඬව සංසුන්ව බලන් හිටියොත් අපිට මේ ගොඩක් දේවල් වල කෙලවරක් සීමාවක් පේන්න ගන්නවා. ඇත්තටම කෙලවරක් සීමාවක් අවසානයක් කියන්නේ ලොකු සැනසීම. මේ සැනසීම අපිම හදාගත්ත ලෝකවල විතරක්ම ජීවත් වුණොත් අපිට කවදාවත් අත්විඳින්න හම්බෙන්නේ නැහැ. අපි හදාගත්ත ලෝකවල විතරක්ම ඉන්නකොට මට ඉක්මනට මහන්සි දැනෙනවා. අති වැටෙනවා, ට්‍රැක පයින්නවා. අන්න එතකොට මම අපිට දීලා තියෙන ලෝක හොයාගෙන යනවා. ඔව් මම වනගත වෙනවා. පොතේ එළියට බස් එක නම් මිස් වෙන්න ඕනේ. வணக்கம் அஸ்ஸலாமு அலைக்கும் අම්මට සිරිවිලා ඉන්නවද මම මේ වීඩියෝ බලලා හින්දාන්න හද මට ලැජ්ජ හිතුණා මිනිස්සුන්ට පින්ද අල්න්න මං ඉන්න තැන තමද යන්නේ තුන් ඉස්කල අද තුන් ඉස්කල කියන්නේ මගේ ජීවිතේ අමතක නොවන ගමන මන් තුන් ඉස්කල මේ යන්නේ තුන්වෙනි පාරට කියන්නේ පළවෙනි පාරයි දෙවෙනි පාරයි සුපිරිම සර්ප්‍රයිස් දෙයක් තිබ්බා මේ පළවෙනි දෙපාරම තිබ්බේ හොඳ සර්ප්‍රයිස් තුන්වෙනි පාර නරක සර්ප්‍රයිස් එකක් ඇයි දන්නේ නැහැ පළවෙනි පාර ගියේ යාළුවෝ දෙන්නෙක් එක්ක දෙවෙනි පාර යන්නේ දෙවෙනි පාර ගියේ එක යාළුවෙක් එක්ක තුන්වෙනි පාර යන්නේ දැන් මං තනියම කවුරුත් නැහැ බලමු වැඩේ කියන්නේ GoPro එක බිම වටනවනේ මේ කොහෙන්ද වත්තේගම බස් එකට දුවන්න කියලා වත්තේම බස් එකට දුවන්න කියලා GoPro එක බිම වටනවා ඊට පස්සේ ඒකේ බැටරිය දැම්මට වැඩ කරන්නේ නැහැ පවර් බැංක් එකට දාලා මේ රෙකෝඩින් ඔන් කරනකොට වැඩ මට ඉතින් කෙලෙනවා උදේ ඉඳන්ම කෙලුණා මේ Apple කාලක් ගත්තා ඒකට රුපියල් 800ක් Apple කාලත් 800ක් වෙනවද බා අනේ මම දන්නේ ඊට පස්සේ මේ මොකද්ද ODT ද නෑ OPD ද මොකද්ද බං ඒක කියන්නේ කොහොම හරි මේ අර USB ඉඳන් මේ USB type C කන්වර්ටර් තියෙන අන්න එකක් ගත්ත ඒක රුපියල් 300ක් ඔය මගුල වැඩ කරන්නෙත් නෑ අද උදේ ඉඳන් එච්චර හොඳ නෑ දැන් ආව මම මෙතන ඉඳන් ඉස්සරහට යන්න තියෙන්නේ බ්‍රෝ මට තනියම මම මේ කියන එක රෙකෝඩ් වෙනවද දන්නෙත් නෑ බං මේකට young boys උඩට මේ පාරවල් හොඳට මතකයි. දැන් මේ කැලේට ගියාට පස්සේ අවුලක් නැහැ. කැලේට යනකම් පාර තමයි මට හැමදාම පැටලෙන්නේ. රට තමයි වැටෙන්නේ. හා. මේ කුරුක්කුව ගිහිල්ලා අර පාරට වැටෙනවා. ඒක යනවා යන්න පුළුවන්. පාරට ගියන්න පුළුවන්. යනවා. අනේ යනවා. ඔව්. මන් තනියම යන්නේ පණ්ඩිතය වගේ මට බයයි ඔය. අර හිතනවා ගෙදර යන්න. අර මං ගෙදර යන්නද? කමන්නේ මට මුණුබුරන්ට කියන කතා ගොඩක් තියෙනවා. මම ඉඳීත් දන්නේ නැහැ වඩි. මම සත්තුන්ට බයත් අඩුයි ටිකක්. සත්තුන්ට බයයි සර්පයන්ට බයයි. සත්තුන්ට බයත් අඩුයි. ආය කැලේට බයත් අඩුයි. තනිකමට බය අඩුයි. ඔය ඔක්කොම වඩා බයම හොල්මන් වලට. අර කැලේ ඇතුලේ තියෙන වාඩිය මං තනියෙන් ඉන්න උනොත් එහෙම මං වෙනවා ගෙදර කෙලින්ම. කතා දෙක
හූ කියන්න අප හුවර හුද දැන් උඩ ඉන්න ඇතුළට යන්න අද පාර මෙතනින් යන්න මෙතනින් චාරිත්‍රානුකූලව යන්න යමු කැලේ ඇතුළට දැන් හොඳට මොතර තිබායි ජය වේවා මම හිතන්නේ මෙච්චරක් මට වතුර හොයගන්න පුළුවන් ඒක නෑ බරුවක් කිව්වේ මම දන්නවා කොහොමද මෙතනදී වතුර සෙට් වෙනවා කියලා කූඩල්ලා පල දැන් නම් මට ඇත්තටම බයයි අඩා සිරානෝ දැන් නම් මට එන බයක් තියෙනවා අපරාධේ තව එකෙක් එක්කන් එන්න කිව්වේ මොකද වතුර පාර ගිම්බ එල්ලන රෙද්ද කකුලේ කියන්නද කතාව ඔවුන් ඔතන ඉස්සරහා තියෙනවනේ එක පාරක් පළවෙනි පාර මායි තව යාළුවෝ දෙන්නෙකු එනකොට ඔතනදී සෙට් වුණා තිලිනියක් ආව සෙට් වුණා දුමිදු අයියායි ඒ කට්ටිය හිටියා ශාරද් හිටියේ හරිද එතනදී යාළුවෝ සෙට් වුණා පළවෙනි පාර එනකොට ඒක තමයි පළවෙනි පාර කතන්දරේ දෙවෙනි පාර එනකොට කැලේ ඇතුළේදී හම්බුණා කවුද හම්බුනේ දෙවෙනි පාර එනකොට දුමිදු අයියාව අහම්බෙන් හම්බුණා කැලේ ඇතුළේ එකමට හිතනවා එකම කැලේ ඇතුළේ දෙපාරක් අහම්බෙන් හම්බෙනකොට ඉමන් හැරිය ඇති අපි යන් ආපහු යන්න කියන්නේ මේක ඉදිරිය කරනවා දාලා සෙරප්පුව කඩනවානේ වෙලාවට අම්ම ගෙදරදී ඇට්ට කට්ටක් කෙව්වේ
ආවා මැරෙන්න તો තනියම වාඩියද මහතුම්මාවේ නූල්ස් එක සම්පූර්ණයෙන් මිදිලි වෙනකම් මට නම් ඉන්න බෑ බොයිස් මට පත්ත බඩගින්නක් තිබ්බේ මම කෑව පොඩ නූඩ්ලස් එක දිහා බලන ගමන් මම කල්පනා කරන්නේ අද නගිනවද හෙට නගිනවද කියලා. අන්න. මම තීරණයක් ගත්තා. ඇවිද්ද පය 18යි කියලා. ඔන්න ඔය අදම 3 ගල ගිහිල්ලා ඉවරයක් කරනවා. ඒතකොට මට හෙට තියෙන්නේ ගෙදර යන්න විතරයි. කොහොමද මම ටිකිරි මොලේ එනවා වගේ නෙමෙයි එන්න රෑ වුණොත් එහෙම අම්මට සිරේ අම්මා කාපු කෑමට බඩ හොල්ල ගන්නත් බෑ. මම දුන්නානේ නූඩල්ස් පැකට් එකක් මගේ එකයි දෙකක්ම කෑවා. එතරම් මාතුම්මාම කියන්නේ සුපිරි මිනිස්සෙක්. මට තේරෙන්නේ නැහැ වට්ට මිනිස්සෙක්. වෙනවද එන්නසාල? මේ ඔක්කොම එන්නසාල. අනිකරම එන්නසාල වලට තාත්තේ. ඔතන තාම just trust me you'll be fine. You'll be fine නේ වැටුනොත් එහෙම කෙලවෙනවා. සුපර් ආම්බලා බලන්න පුළුවන්. එක්ගාගෙන මේ පත වැස්සකට හවුනොත් බහින්නත් බෑ ලිස්සනවා කෙලින්. හරියට කට් එළිය හරි මඩ බයි අඩෝ අඩා උඩටම යන්න ඕනේ. එතකොට තමයි කතාව ඉවර වෙන්නේ. නෑ එතනින් කතාව ඉවර වෙන්නේ නැහැ. ගෙදර යන්නත් ඕනේ.
මිෂන් කම්ප්ලීට්. තුන්ගිස් ගල මුදුනට ඩයින් විව් එක වෙන්නන්න තාත්තා තියෙන ගහක් ඒකට නගින්නම් බොස්. මේ පාර මොකද්ද? ඉතින් ඒත් විව් එක බලන්න ලස්සන. ආ කොහොමද ඒක? Aduh. Memang kalau berlatin aman sirin. Kalau saman surat tino ya anda. දෙයනේ කියලා වාඩියලාවට පස්සේ මහතුමා මුල දුන්න කැම ටික කඩලා ඇස්තුණා. අතර මහතුමා උයන කැම ගොඩක් වෙලා ඉතින් දන්නේ දන්නවා. උදේටත් කෑම හදලා දුන්නේ මහතුමාම තමයි. ඉතින් මොකද මං ජීවිතේට කෑම හදන්න දන්න මිනිස්සෙක් නෙවෙයි. මහතුමාමගේ කතාවත් අහගෙන මම මේ දෙගිඩියාවෙන් කල්පනා කරන්නේ තව කම්බි කැල්ලක් හොයාගන්න පුළුවන් වේද කියලා. මොකද ඒ වෙනකොට මගේ අනිත් චෙරුප්පුවත් කැඩිලා තිබ්බේ. මහතුමාගේ පොඩි කම්බි කැල්ලක් නේද? චෙරුප්පුව කැඩුණා. මොනවද? චෙරුප්පුව කැඩුණාද? ඔව්. Oh, macam ni malah kalau kita ada. Oh, kan jika kandat ni nanti. Kau kan? Kau kan? Oh, kandat. Kami ke bulu? ඉතින් ඔන්න ඔහම මහතුමාමත් එක්ක ටිකක් වෙලා කතා කරලා මහතුමාමට සමු දීලා මං ආපහු ගෙදර එන්න පිටත් වුණා. මම ෆොටෝ එකක් ගහමු. ෆොටෝ එක ගිහින් එනවා එහෙනම්. පරිස්සමෙන් ඉන්න හොඳයි.